ගිහිල්ලා දවස් දෙකක් තුනක් ගිහිල්ලා මිනිස්සයා කීයතයි නියනයි ගත්තවල එයා පාස් කෙනේ නේ. ඔබ හැමදෙස්සෙම පරිස්සම මේ බලන්න මේ වහලවල නැටි. මේව වහලවල් නෙමෙයි. මං අර කිව්වා මූල පරාලේ නෑ, මුදුල්ලියේ නෑ. ඉතින් බලන්න කොහොමද කාණු පරාල නෑ, වැලිගට එක නෑ මොනවත් නෑ. ඔය නිකාම ගහන මේක බැම්ම එලන්නේ කියන ඔයාට පහසු විදිහට ඉතින් බාසුත් මේක බඳිනවා. ඊට පස්සේ වඩු බාස් මේව ගහනවා. මෙහෙම වෙන්න බෑ. මේ බලන්න මේ කිසිම සම්මයක් නැති මේ වහලක් නේ මේක. මේ ගෙවල් වල ගැටලු තියෙනවා. ඒතර වහලෙන් දැන් මේකේ මෙහෙම වෙන්න බෑ. මේ බලන්න මේ වහලේ හැටි. දැන් මේ වහල්වල් වලදී ඇත්තටම අපි හරි පරිස්සම් වෙනකොට මෙන්න මේ වහල තියෙන ඕනම ගෙදරක හැමතිස්සෙම එයා දෙසරයක් කරනවා. එළියට ගිහිල්ලා ආයෙ ඇවිල්ලා බලනවා මේකේ වහල ගියාද කියලා. එහෙම ස්වරූපයක් තමයි මේ වහලේ තියෙන්නේ. කියන අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. ඒ ගෙවල් මෙන්න මේ වහල එන්න බෑ උදිත. ගේ ඇතුළට මෙහෙම එන්න බෑ මොළ. මේ මොකද මේ උත්සාහය දරලා තින්නේ. නිකම් ප්ලේන් වහලා තිනවා. මෙයා උත්සාහ කරනවා මේක නිකන් ඉස්සරහට නිකන් ලොකු වැඩක් දාලා වගේ වහලා පෙන්නන්නේ. ඒ නිසා තමයි මේ ගේ ඇතුළට මේකයි. මෙහෙම ගෙවල් වල අනවශ්‍ය ලෙඩ රෝග මේව බලන්න. ඔබේ ගෙදර මේක තියෙනවා නම් ඔබ පරිස්සම් වෙනකොට. දැන් මේ වගේ මේ කැණි මඩලක් කිසිසේත්ම මේ යන්න බෑ. ගෘහයකට මේක පන්සලකට හොඳයි. මේ අපි ගට එකක් වුණත් යොදනකොට මේ හැම තැනම මේ වැල්ලෙල්ලල වගේ දාන ක්‍රමයක් නැහැ. මේක වැරද්දක් තියෙනවා. ඉතින් මේ වැරදි ඔබ කරන්න ඔබට මෙහි ගැටලු එනවා. දැන් බලන්න මේකේ ගට එක දැන් කොන්ක්‍රීට් ගට එක දාලා ගේ ඇතුලෙන් තමයි ඩවුන් පයිප් එක දාලා තින්නේ. මේ ඇත්තට මේක මේ හොඳ ප්‍රසිද්ධ කෙනෙක් ගයක්. මේ වගේ දේවල් වලට අපි නොයා යුතුයි. මේක තමයි අට්ටවහල කියන්නේ උදිත. මේක තමයි අට්ටවහල මේ ප්‍රශ්නේ. මේක තමයි අට්ට වහල. මේක තමයි අපිට උරුම වහල. මේ වහල තියෙන හැම තැනකදීම ගේ දිග සහ පළල ලිමිට් කරලා